ස්කූල් එකේ යුනිවර්සිටි එකේ දක්ෂ ස්ටුඩන්ට්ස්ලා අපිට කැටගරි දෙකකට වෙන් කරන්න පුළුවන්. පළවෙනි කැටගරි එක මුල ඉඳන්ම හුඟක් මහන්සි වෙලා වැඩ කළා හොඳ රිසල්ට් එකක් දාන ස්ටුඩන්ට්ස්ලා. දෙවෙනි කැටගරි එක අඩුවෙන් වැඩ කළා හොඳ රිසල්ට් එකක් දාන ස්ටුඩන්ට්ස්ලා. මම පර්සනලි රෙකමන්ඩ් කරන්නේ මුල ඉඳන්ම හොඳට වැඩ කළා හොඳ රිසල්ට් එකක් දාන එක. ඒත් ඔයාගේ ස්ටඩීස් වලට අමතරව මොකක් හරි බිස්නස් එකක් හරි බාහිර ක්‍රියාකාරකමක් හරි කරන නිසා ඔයාට ටයිම් එක අඩු නම් මේ දෙවෙනි කැටගරි එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා යූස් කරන ස්ටඩි මෙතඩ්ස් අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. එහෙනම් අපි මේ මෙතඩ්ස් මොනවද කියලා කතා කරමු. Fix your broken monkey mindset. විසිරෙන සිත සංසුන් කරගන්න. මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න. ඒකට මට අවංකවම උත්තරයක් දෙන්න. ඔයාට හෙට උදේ එක්සෑම් එකක් තියෙනවා නම් ඔයාට තව පාඩම් කරන්න තියෙන්නේ පැය දෙකක් නම් ඔයා මොනවද කරන්නේ? මේ වෙලාවේ ඔයා ෂෝට් නෝට් ගහන්නවත් නෝට්ස් වල විශේෂ පොයින්ට්ස් හයිලයිට් කරන්නවත් යන්නේ නැහැ. මොකද ඔයාට මේ ටයිම් එක හුඟක් වටිනවා. මේ වෙලාවේ ඔයා කරන්නේ past papers problem solve කරන එක, ප්‍රැක්ටිස් කරන එක. මේක තමයි අඩු කාලයකින් වැඩි වැඩක් කරන ක්‍රමය. ස්ටඩි එෆිෂියන්සි එක එහෙම නැත්නම් ඵලදායීව ඉගෙන ගන්නවා කියන්නේ ප්‍රමුඛතාවය පිළිබඳ ප්‍රශ්නයක්. ඔයා ස්ටඩීස් වලට ප්‍රමුඛතාවය දෙනව නම් ඔයාගේ කාලය වැඩ කරන දේවල් වලට කොයි වෙලාවකවත් නාස්ති කරන්නේ නැහැ. නිකන් නෝට්ස් ආය රීරයිට් කරනවා, ටෙක්ස්ට් බුක් හයිලයිට් කරනවා, ලොකු ලොග් වීඩියෝ ලෙසන්ස් වලට අහුම්කම් දෙනවා වගේ දේවල් වලට. ඔයා එක්සෑම් එකට අනිවාර්යයෙන්ම ඕන පොයින්ට්ස් ටික විතර කවර් කරලා පුළුවන් තරම් පේපර්ස් කරන එක තමයි ඔයා කරන්නේ. Do active recall. ටෙක්ස්ට් බුක් වල හැම ප්‍රශ්නයක්ම කරන්න ඒක ඔයාගේ මසල් මෙමරි එකට කාවදිනකම්. නිකම් මේ වගේ. ඔයා කලින් දැකපු ප්‍රශ්නයක්ම දැක්කම තප්පර දෙකකදී ඔයාට ආන්සර් එක මතක් වෙන්න ඕන. මේක හුඟක් ඵලදායී ක්‍රමයක්. මොකද හැම එක්සෑම් එකකම 80%ක් දේවල් එන්නේ කලින් ප්‍රශ්නම රිපීට් වෙවි. ඔයා දිගටම ඇක්ටිව් රිකෝලින් ප්‍රැක්ටිස් කරනවා කියන්නේ ඒක ඔයාගේ වීක් පොයින්ට්ස් සහ ඔයා හරියටම නොදන්න දේවල් අඳුර ගන්න හොඳ chance එකක්. ඒකෙන් ඔයාට ඔයාගේ දුර්වලතා ෂාප් කරගෙන ඉස්සරහට පාඩම් වැඩ කරගෙන යන්න පුළුවන්. Fix your broken time management skills. හුඟක් ස්ටුඩන්ට්ස්ලා අසයින්මන්ට් හෝම්වර්ක් කරන්න අන්තිම මොහොත වෙනකම් ඉන්නවා. එක්සාම්පල් එකක් විදිහට හිතන්න අද සිකුරාදා. ඔයාට සදුදර කරන් ඉන්න මැත්ස් හෝම්වර්ක් දෙනවා. ඔයා ඉරිදා වෙනකම්ම ඒ හෝම්වර්ක් කරන්නේ නැහැ හුඟක් වෙලාවට. ඒකෙන් වෙන්නේ ඔයා අනිත් දවස් දෙක ඒක ගැන හිත ඒ ස්ට්‍රෙස් එකෙන් ඔයාගේ ස්ටඩි එෆිෂියන්සි එක ඔයාම අඩු කරගන්න එක. හැබැයි දෙවෙනි කැටගරි එකේ ස්ටුඩන්ට්ස්ලා ඒකේ අනිත් පැත්ත කරන්නේ. ඒගොල්ලෝ හෝම්වර්ක් එකක් හරි අසයින්මන්ට් එකක් හරි හම්බුන දවසේම ඒක ඉවර කරනවා. ඒකෙන් ඒගොල්ලොන්ගේ මනස නිදහස් වෙනවා. ඒ නිසා ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ ෆුල් පොටෙන්ෂල් එකෙන් ස්ටඩීස් කරන්න පුළුවන්. ඉතිරි වෙන ෆ්‍රී ටයිම් එකෙන් ඒගොල්ලොන්ට කැමති දෙයක් වුණා කරන්න වෙලාව තියෙනවා. මේක ඩිලේ ග්‍රැවිටිටේෂන් එකේ බේසික් ප්‍රින්සිපල් එකක්. ඩීප් වර්ක්. ඔයාට උපරිම ඵලදායීතාවකින් පාඩම් කරන්න ඕන නම් ඔයා ඩීප් වර්ක් සෙෂන්ස් විදිහට ඔයාගේ ස්ටඩීස් කරන කාලය බෙදා ගන්න ඕනේ. ඔයා ඩිස්ට්‍රැක්ෂන් වෙන්න පුළුවන් දේවල් අයින් කරන්න. ෆෝන් එක අයින් කරන්න. නැත්නම් ඒක ඒරෝප්ලේන් මූඩ් එකට දාගන්න. පාඩම් කිරීමට සුදුසු පරිසරයක් තෝරගන්න. පාඩම් කරන ස්ථානය පිරිසිදුව තබා ගන්න. ඔයාට ඒකේ ඩීප් ෆෝකස් එකක් ගන්න ලොකු උදව්වක් වෙනවා. ඔයාට ගෙදර එහෙම තැනක් හදාගන්න බැරි නම් ලයිබ්‍රරි එකක් හරි නැත්නම් ස්කූල් එකේ නිශ්ශබ්ද තැනක් හරි යූස් කරන්න පුළුවන්. leverage study movement. මොකද්ද study momentum එකක් කියන්නේ? ඒක මේ වගේ. ඔයා හිතන්න සමහර වෙලාවට ඔයා දිගටම පැයක් පාඩම් කරන් යද්දි ඔයාට හිතෙනවා ඔයාට තවත් හුඟක් පාඩම් කරන්න පුළුවන් කියලා. මේ වෙලාවේදී ඔයා පාඩම් කරන දේවල් ඔයාගේ මතයකට ඉක්පන්ට යනවා. මෙන්න මේ වෙලාව තමයි ස්ටඩි මොමන්ටම් එකක් කියන්නේ. ඒක තමයි ස්ටඩීස් වලට හුඟක්ම ගැලපෙන වෙලාව. මේ ස්ටඩි මොමන්ටම් එක ලබා ගන්න අපිට කරන්න පුළුවන් දෙයක් තමයි එක ටයිම් පීරියඩ් එකක් ඇතුලේ මේ ප්‍රශ්න දෙක හරි මේ ප්‍රශ්න ගණන හරි කරනවා කියලා ටයිම් එකක් වෙන් කරගන්න. ඒ ටයිම් එකේ කාලය ඇතුළත ඒ ප්‍රශ්න ටික කරලා ඉවර කරගන්න පුළුවන් වුණොත් ඔයාට ඒකෙන් සතුටක් වෙනවා. ඒ සතුට නිසා ඔයාට තව තවත් ප්‍රශ්න කරන්න හිතෙනවා. ඒ විදිහට ඔයාට ඔයාගේ ස්ටඩි මොමන්ටම් එකට ඉක්පන්ටම එන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ self confidence and self belief එක හුඟක් වැඩි වෙනවා. මේ ක්‍රම යූස් කරලා ඔයාට පුළුවන් අඩු කාලෙකින් හුඟක් ඵලදායීව ඔයාගේ ස්ටඩීස් කරගන්න.